බලන්නේ මේකමද කියලා. හා පුදුම ගැලපීමක්. සියලු පර්යේෂණවලින් තහවුරු කළ 100% ශාකසාර සපිරි ලියානා මා ළඟින්මයි. අද දවසේ විශේෂ වැඩසටහනක් මෙතන තියෙනවා. ඉතින් සියනෑ අවුරුදු කුමරා තරඟේ ප්‍රධානම නිර්මාතෘ අපිත් එක්ක මේ වෙලාවේදී එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි අහලා බලමු මෙච්චර තරුණ තරුණියන් කොහොමද මේ තරඟයට එන්නේ කියලා. මොකක්ද මේකේ විශේෂත්වය කියලා. මෙහෙමයි සියනෑ අවුරුදු කුමරා කුමරිය කියන්නේ කාව්‍යා මං හිතන්නේ ලංකාවේ තියෙන විනිවිධ භාවය ඇතුව කරන එකම පැජන්ට් එක කියලා මම විශ්වාසයෙන් කියනවා. මොකද හේතුව කාව්‍යා මේ අවුරුදු 6 ඇතුළත අපි බිහි කරපු දරුවෝ ලංකාවේ මං හිතන්නේ ජය ගන්න ඕන හැම තැනක ඉන්නවා. උදාහරණයකට ගත්තොත් සුරේෂ් පල්ලියගුරු සහන් කාව්‍යා ඉන්න අපේ තනුමි ඔක්කොමල්ලා ප්‍රධාන චරිත නාට්‍යවල කරනවා. එතකොට මේ වෙනකොට මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නේ මේ සියනෑවි අවුරුදු කුමර කුමරියෝ කියන එක. එතකොට ප්‍රොඩියුසර්ස්ලා ඒ වගේම මොඩල් ඇකඩමි එකකට ගියත් ගොඩක් දුරට අපේ දරුවෝ ඒ තැන්වල වැජබෙනවා. ඉතින් මං හිතන්නේ ඒකම තමයි මොකද අපිට අපේ පරමාර්ථය වෙන්නේ කාව්‍ය හැමදාම කවුරු හරි දරුවෙක් ලංකාවේ හොඳ තැනක තියන්න ඔහුගේ මොන හරි සංගීත විච්ඡ දක්ෂතා තියෙනවනම් ඒ දක්ෂතා එළියට අරගෙන ඇය හෝ ඔහුව මං හිතන්නේ ලංකාවේ පිළිගත්ත තරුවක් කරන්න. මම හිතනවා මේ අවුරුද්දේ ලංකාවේ තරු ටික මං හිතන්නේ ලෝකයක් ජය ගන්න යන්න සූදානම් කරනවා සමන්ත ගුණසේකර. ඉතින් මං හිතන්නේ විශේෂත්වය ඒකයි සියනෑවට මෙච්චර සෙනගෙන්න සියනෑවේ තියෙන විශේෂත්වය ඔන්න ඕක තමයි කාව්‍ය මං හිතන විදියට.